තනනත්තානි තානින තේතයත් තානි තානා තනනත්තානි තානින තේතදිනන්තානා නින්දගමක ආමපොල බන්දතුරං අලිබංගුව ඉන්දයතන දේවාලේ තදාං ආමපොල දෙවිරන්නඩු අල්සාලා තනනත්තානි තානින තේතයත් තානි තානා තනනත්තානි තානින තේතනිනන්තානා ආමපොල වෙද දෙවි ලට පැටි ගඳනේ මුල පැටි ගඳනේ කටුවල බොකිල ආඩානේ මුල කටුවල බොකිල ආඩානේ ඒකානි මාදෙදිනා ඒකානි මාදෙදිනා නානා කපමය තුති නානා කපමය තුති මොකටද තුති ආනන්නේ මොකටද තුති ගෝන ලැබොකට ආනන්නේ කාත්නි මම දෙවුලෙන්නා නාදකපමය තුති මොකටද තුති ආනන්නේ ඉරපෙළ බොකට ආනන්නේ ඒකාත්නි මම දෙවුලෙන්නා නාදකපමය තුති තානි තානින තේතයත් තානි තානා තනනත්තානි තානින තේතදිනන්තානා නින්දගමක ආමපොල බන්දතුරං අලිබංගුව ගල්පෝරු මේ පුරාවිද්‍යා ස්ථානයක් වසර 10 ගානකට කලින් අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රජුරෝ ඉදි කරා කියලා තමයි කියන්නේ. අතන තිබෙන රඹකැන් ඔය වාරි යෝජනා ක්‍රමය. ඒ හා ආශ්‍රිතව තිබෙන ලද්දාව වැව් බැම්ම පෙර පැවති ඓතිහාසික ස්ථානයේ තිබ්බයි කියලා සැලකෙන ස්ථානයේ පුරාවිද්‍යා ස්මාරකයක් දැනට මේවා කරලා තියෙනවා. පොල්ලෙබැද්දේ ආදිවාසී විත්ති වැඩසටහන කරනකොට ගල්පෝරුව අපිට අමතක කරන්න බෑ මේ ස්ථානේ. ආදිවාසී මුතුන් මිත්ත නම් මෙහි ඉන්න පැරණන් සඳහන් කරන්නේ සමාජයේ පරම්පරාවේ හිටපු අය මිය ගියාට පස්සේ න්‍යාය යකුන් සල්ගස න්‍යාය යකුන් විදිහට ඉඳලා ඒ න්‍යාය යකුන් මෙතන තමයි සමාජයේ කරුබණ්ඩාර දෙවියන් සිහි කරන නර්තනය කරපු තැන කියලා කියන මේ ගල්පෝරුව. ඊට අමතරව තවත් මතයක් තියෙනවා ආදිවාසීන්ටත් ඒ කාලේ ආදිවාසීත් එක්ක හිටපු ජනතාවත් එක්ක තව පිටුතින් ආපු පිරිස් වෙළඳ ගනුදෙනු කරපු ස්ථානයක් විදිහට මේ ස්ථානය පාවිච්චි කරා කියලා බාණ්ඩ හුවමාරු කරගත් ස්ථානයක් කියලා සඳහන් වෙනවා. දැන් මෙතන තියෙනවා අක්ෂර වගේක්. මේ අක්ෂර වලින් සඳහන් වෙන්නේ සමහර විට මේවා වසර 10 ගානකට පැරණි අක්ෂර වෙන්නේ නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ අය තාමත් මේ පිළිබඳව පරීක්ෂා කරගෙන යනවා. මේ පේන්නේ මේ ගල් තලාව මත මේ ගල් පෝරුව මත ඉදි කරලා තියෙන අක්ෂර විශේෂයක්. මේ ගමනේදී අපිට මේ පුරාවිද්‍යා ස්ථානයේදී අපිට ලොකු පිටපහලක් වුණා. චන්ද්‍රශේඛර මහත්මයා එතුමා තමයි මේ දුෂ්කර පරිසරයේ ගොඩාක් කරකස ජීවිතයක් එතුමා ගත කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරීන්ම අපිට වනයේ ඇතුළට යනකොට මේ වෙන නිලධාරීන් අපිට හම්බ වෙනවා. මේ ජාතියේ තියෙන උරුමයන් රකින්නේ. ඒ ජාතියේ උරුමය රකින්න ඒක අපි අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා අමාත්‍යාංශයට වගේම ගරු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට මේ ගමනේදී අපි සුබපතන්න අමතක කරන්නේ නැහැ. ඕන නිසා තමයි අපේ ජාතියක් විදිහට ලිඛිත ඉතිහාසයක් තියෙන අවුරුදු 10 ගණනක ඉතිහාසයක් තියෙන ජාතියක් විදිහට ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් දේවල් දැකගන්නේ සොරසතුරන්ගෙන් මේ වන දුර්ගයේ ඉඳලා ජීවත් වීමට අවශ්‍ය කිසිම පහසුකමක් නැතුව මේ නිලධාරීන් මේ ස්ථානයේ ඉඳගෙන අපිත් එක්ක සම්බන්ධ වෙනවා. පොල්ලෙබැද්දේ ආදිවාසී විත්ති රූපවාහිනී වැඩසටහන කරනකොට අපිට හම්බ වෙනවා සුවිශේෂී ස්ථානයක්. මේ සුවිශේෂී ස්ථානයේ තමයි ලංකාවේ මෙතෙක් පුරාවිද්‍යාත්මක අංශ වලින් ගවේෂණය කරලා
හොයාගෙන තියෙන ඓතිහාසික රඹකැන්නෝයේ පැරණි සොරවුව. මේ අපි අපේ ඉස්මත්තේ පෙනෙන්නේ රඹකැන්නෝයේ මහා ජලාශය සද්ධාතිස්ස රජුරෝ සැලකෙන ලද අනුරාධපුරයේ. මේකේ කියනවා කාලවකවානුවක් නිශ්චිතව කියන්න බෑ. ඇල සොරව වල දිගින් මීටර 115කින් යුත් ඇල මාර්ග දෙකකින් යුක්තයි. මේ පැරණි රඹකැන්නෝයේ ජලාශය බැම්ම ඉදිකිරීමෙන් අනතුරුව එහි ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ සොරවුව සවි කිරීම සඳහා පෙර සූදානම් කර තිබා පේනවා. ඒකට මීට නුදුරු ඉස්සරහදී අපිට තවත් හම්බ වෙනවා පුරාවිද්‍යා ස්ථානයක් කියලා සඳහන් කරලා තාම පුරාවිද්‍යාඥයන් විසින් මේ පිළිබඳ ගවේෂණය කරනවා. මේ තමයි දැනට නිශ්චිත වශයෙන් අනුමාන කරන්නේ කලින් තිබිච්ච රඹකැන්නෝයේ වැව් බැම්ම එතන තිබ්බයි කියලා තමයි සැලකෙන්නේ. ඒ වගේම තමයි මෙතන මේ සොරව මේ තියෙන ප්‍රදේශය මේ අපිට පේන මේ ශෛලමය ප්‍රාකාරය, ගලින් තැනු ප්‍රාකාරය මේක මම හිතනවා මේකත් ඒ වගේම තමයි ලංකාවේ හම්බ වෙන දිගම ශෛලමය වේදිකාව. තදනත්තානි තානිනතේතයක්කානි දානා තදනත්තානි තානිනතේතේතදිනන්දානා නින්දගමගාමබුල අලිබංගුව